හායි ළමයි ඔන්න ඉතින් අද පොසොන් පොය දවස ටිකක් රැස්ස උදේ ඉඳලා. ඒ තියෙන වෙනමම ෆීලින් එකත් එක්ක ඔන්න අපි අද අපේ ගමන පටන් ගත්තා. සතියක තිබුණු මහන්සිය මේ හැමදේම අයින් කරලා ඔන්න ඉතින් අපි අද මේ ඇවිල්ලා ඉන්නේ පෙට්ටගම් කන්ද ඉසිවර තපෝවනය කියන ලොකේෂන් එකට. මේ ලොකේෂන් එක ගැන ගොඩක් අය දන්නේ නැහැ. ඒත් මේ කන්ද වටේ ගොඩනැගිලා තියෙන්නේ පුරාණ භාවනා සම්ප්‍රදාය සහ ආධ්‍යාත්මික ඉතිහාසයක්. ඉසිවර තපෝවනය කියන නම මැවුනම පේනවනේ ඔයගොල්ලන්ට. මේක භාවනානුයෝගීව ස්වාමීන් වහන්සේලා තපස් කරන ලද පරිසරයක්. ඉතින් ඔන්න ඔය විදියට අපි කැලේ මැද්දෙන් අපේ ගමන සැකියාව නතර කරලා පයින්ම අපි අපේ ගමන ගියා. පාර ටිකක් අමාරුයි. ඒත් උඩට යන හැම අඩියක්ම worth it. ඔන්න ඉතින් අපි අපේ අවසානයට ආවා. මේ තියෙන top of the view ඉසිවර තපෝවනේ පෙට්ටගම් කන්ද පේන view එක. මෙන්න මේක තමයි ඓතිහාසිකම දේ. මේකේ ඓතිහාසික කතාවස්තුවේ තියෙනවා වලගම්බා රජුරුවන්ගේ නිදාණය මේකේ තැන්පත් කරලා තියෙනවා කියලා. මේක හරියට පෙට්ටගමක් වගේ කියලා තමයි සඳහන් වෙන්නේ. පුදුම තරම් ලස්සනයි. ඔය ඈතින් පේන්නේ දික්කඳ වලව්ව. මේ view එක නම් මාරම ලස්සනයි. ඉතින් අවසානයේ මෙන්න මේ ලස්සන view එකත් එක්ක අපේ හිත පුදුම තරම් සැනසීමක් ඇති කළා. මොකද මේ ගෙවෙන ජීවිතේ හරිම කලබලෙන් ගෙවිලා යන සතියක අවසානයේ මේ විදිහට අපි ගත කළා. ඉතින් හිත නිවා ගන්න තැනක් හොයනවා නම් පෙට්ටගම් කන්ද ඉසිවර තපෝවනය කියන්නේ අනිවාර්යෙන්ම ඔයාලා තින්න වටින තැනක්. ඔන්න එහෙනම් ආයෙමත් මිනි බ්ලොග් එකකින් හමු වෙමු. හැමෝටම එතකන් බුදු සරණයි.